Hi guys, අද අපි ඔයාලට කියන්න යන්නේ මේ ප්‍රෙඩේටර් චිත්‍රපට දාමය. නැත්නම් මේ ප්‍රෙඩේටර් චිත්‍රපට මාලාවේ ප්‍රෙඩේටර් චරිතයේ ඇති සුවිශේෂතා පිළිබඳව. ඊට අමතරව මේ ප්‍රෙඩේටර් චරිතය ගත් කල ඔහු ඇත්තටම බුද්ධිමත් පිරිසක්කල් ජීවියෙක් වගේම දඩයක්කරුවන්ව දඩයම් කිරීමේ හොඳ හන්ට කෙනෙක්, දඩයක්කාරයෙක්. දඩයක්කරුවන්ව දඩයම් කිරීමේ දඩයක්කරු ලෙස මේ ප්‍රෙඩේටර් හඳුන්වන්න පුළුවන්. දුර්බල සත්තුන්ව බොහෝ විට දඩයම් කරන දඩයක්කරුවන් තමයි අපිට දකින්න හම්බෙන්නේ. හැබැයි මේ දඩයක්කරු දඩයම් කරන්නේ ශක්තිමත් දඩයක් කිරීමේ හැකියාවක් තියෙන දඩයම්කරුවන්ව. එතකොට ප්‍රෙඩේටර් කියන චරිතය බිහි වෙනවා විලෝපිකයින් ගොදුරු කරගන්න දඩයක්කාරයෝ වගේ දඩයක්කරුවන්ව දඩයම් කරන දඩයක්කරු ලෙස. විවිධ ප්‍රෙඩේටර්ස්ලා විවිධ වර්ගයේ අය හිටිනවා. ප්‍රෙඩේටර්ස්ලා ඔවුන්ගේ හැකියාව අනුව විවිධ මට්ටම් වල සිටිනවා. මේ ප්‍රෙඩේටර්ලා ඉන්න ග්‍රහලෝකයේ දුර්වලයින්ට තැනක් තිබුණේ නැහැ. ශක්තිවන්ත ප්‍රෙඩේටර්ලා තමයි මේ ග්‍රහලෝකයේ නායකයෝ බවට පත් වුණේ. ඒ ජීවත් වෙන්න හැකියාව තිබුණේ. නොයෙකුත් වර්ගයේ ඒලියන්ස්ලා ජීවින් සොයාගෙන ගොස් දඩයම් කරගෙන ඔවුන්ගේ හිස් කබල් එකතු කර ගැනීම තමයි මොවුන්ට ලැබුණු පදක්කම්. ඒ ප්‍රෙඩේටර්ස්ලට රෑන්කින් පවා ලැබුණා. එහෙනම් ඔයාලත් මගේ මේ YouTube channel එක මතක ඇතුව subscribe කරලා bell සලකුණ touch කරන්න. එතකොට ඔයගලන්ට අලුත් වීඩියෝ මගේ දාපු සෙනින් බලා ගන්න පුළුවන්. අනිත් එක තමයි ඔයාලට මේක සබ්ස්ක්‍රයිබ් කරන ප්‍රධාන පළමුවෙනි 10,000 අතරින් 100 දෙනෙකුට වටිනා තෑගි ලබා දීමත් මා විසින් සිදු කරනවා. ඒ වගේම තවත් 1000කට පමණ රීලෝඩ් ලබා දීමට කටයුතු කරනවා. ඒ නිසා ඔයගොල්ලෝ මේ වීඩියෝ එක ලයික් කරලා ෂෙයා කරලා කමෙන්ට් කරන්න මතක ඇතුව. හොඳයි. ප්‍රෙඩේටර් පිළිබඳව කතා කරනකොට ප්‍රෙඩේටර් තියෙන විශේෂ ආයුධ. ලේසර් කිරණ වගේ විදින්න පුළුවන් විශේෂ ආයුධ සහ විශේෂ වර්ගයේ බෝම්බ වර්ග සහ බූමරංග වැනි ආයුධ, බ්ලේඩ් ආයුධ ඔහුට සුදුසුයි.